සුබ දවසක් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ රජරට හෙළරස පේජ් එකට. ඉතින් අද මම අපේ රජරට හෙළරස නිෂ්පාදනය යොදාගෙන හදන්න යන්නේ රසවත් කැඳ එකක්. අද මම මේකට යොදාගන්නේ කිතුල් පිටි සහ හබල පිටි. ඉතින් මේ දෙක යොදාගෙන තමයි මම මේ කැඳ එක හදන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේවා අපේම නිෂ්පාදන. මේවට කිසිම කෘත්‍රිම රසකාරකයක් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු කරලා නැහැ. 100%ක්ම අපේම දේශීය නිෂ්පාදන. ඉතින් ඔන්න කැඳ එකට අවශ්‍ය කරන කිතුල් පිටි මම තේ හැඳි 3ක් විතර ගන්නවා. ඊට පස්සේ ආය අපිට හබල පෙති අවශ්‍යයි. හබල පෙතිත් මේ සැහැන්දක් විතර ගන්න. අරගෙන හබල පෙති ටිකත් හොඳට පිරිසිදු කරගන්න. වතුර ටිකක් දාලා සෝදලා ගන්න මේ හබල පෙති. ඊට පස්සේ ඔන්න ඔයාට තියෙන්නේ ඔයාලා කැඳ හදන භාජනයත් ගන්න. හොඳ පිරිසිදු එකක්. අපි මුලින්ම කිතුල් පිටි ටිකට ඇල් වතුර දාලා තියෙන්නේ මම. මේ ඇල් වතුර ටිකක් දාලා දිය කරගන්න. කැටි ගැසෙන්නේ නැති වෙන්න හොඳට දිය කරගන්න කිතුල් පිටි ටික. ඊට පස්සේ ඔයාලා කැඳ හදන භාජනය ලිපේ තියලා ඔන්න ඒකට දාන්න හබල පෙති ටික. ඊට පස්සේ ඒකට දාන්න ඔයාලගේ පොල් කිරි. පොල් කිරි දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා ඔන්න ඔයාලට මේ කැඳ එක හදා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ ලුණු විතරයි. ඔයාට මේක රසය වැඩි කරගන්න ඉඟුරු, සුදු ලුණු, කරාඹු නැටි, එනසාල් ඔන්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී දැන් ලුණු විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් රස අනුව ලුණු දාගෙන මේ කැඳ එක හදා ගන්නවා මම. ඔයාලට පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මේ හබල පෙති පොල් කිරි දාලා ලිපේ තියෙන අවස්ථාවේදී ඉඟුරු, සුදු ලුණු එනම නැත එනසාල් කරාඹු නැටි ඔන්න ඒව දාලා මේක රස කරගන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳට ලිපේ තියලා හැඳි ගගා ඉන්න ඕනේ. සාමාන්‍ය ගානට රත් වේගෙන එද්දී අපි මේකට අර දිය කරගත්ත කිතුල් පිටි ටික දානවා. කිතුල් පිටි ටික දාලා ඒකත් හොඳට හැඳි ගගා ඉන්න ඕනේ. මොකද නැත්තම් මේක ඉක්මනට කිතුල් පිටි දැම්මට පස්සේ කැටි ගැහෙන්න බලනවා. ඒක නිසා අපි මේක හොඳට හැඳි ගගා ඉන්න ඕනේ. ඉතින් ඔන්න ඔයාලට මේක අවශ්‍ය පදමාවට පස්සේ සමහර මේක ඝනකමට බොන්න කැමති, සමහර මේක දියාරුකමට බොන්න කැමති. ඉතින් ඔයාලගේ පදමනෝ මේක ඔන්න ලිපෙන් බා ගන්න. ලිපෙන් බාගෙන ඔයාලට පුළුවන් රසවත් කැඳ එකක රස බලන්න. ඉතින් විශේෂම දේ තමයි ඊටමත් ගුණදායකයි මේ කැඳ එක. මේකෙන් ඔයාලා කිතුල් පිටි වලින් අපේ ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා. ඉතින් ඔන්න අපිට ગેස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් බඩේ දැවිල්ල, ආමාශය තුවාල වගේ තියෙනවා නම් ඔන්න මෙන්න මේ කැඳ එක ඉතාමත් ගුණදායකයි. ඔයාට පුළුවන් මේ කැඳ එක පාවිච්චි කරලා ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න. ඒ වගේම තමයි දියවැඩියා රෝගීන්ටත් ඉතාමත් ගුණදායකයි මේක. ග්ලයිසින් මට්ටම අඩුයි මේ හබල පෙතිවල. ඒක නිසා ඔන්න යාලට ඉක්මනින් සීනි වැඩි වෙන්නේ නැහැ මේ ආහාර ගත්තා කියලා. ඉතින් ඔන්න ඔයාලට සුදුසු කැඳ එකක් තමයි මෙන්න මේ කිතුල් පිටි කියන්නේ. ඒ වගේම තමයි ඉතින් අපිට මේක බීපුවාම මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපේ මේ හබල පෙතිවල අපිට දවසම බඩ පිරුණ ගතියට ඉන්න පුළුවන් මේ වගේ කැඳ එකක් බීපුවාම. ඉතින් ඇඟටත් හොඳයි අපිට ශක්තියත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ කැඳ එකක් ඔයාලටත් පුළුවන් ගෙදරදී රස බලන්න. ඉතින් හොඳම නිෂ්පාදන අරගෙන මේ වගේ කැඳ එක රස බලන්න. ඔයාලට පුළුවන් අපේ නිෂ්පාදන ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න. 077 251 1494 කතා කරලා ඔයාලට පුළුවන් අපේ මේ රජරට හෙළ රසයේ තියෙන කිතුල් පිටි හබල පෙති ගෙන්න ගන්න. ඊට අමතරව ඉතින් අපේ ළඟ ගොඩාක් නිෂ්පාදන තියෙනවා. කුරක්කම් පිටි, බඩේරංගු පිටි ඇතුළු සියලුම ධාන්‍ය වර්ග, ඔසු වර්ග මේ සියලුම දේවල් අපි ළඟ තියෙනවා. ඉතින් ඔයාලට කතා කරලා දවස් 2ක් ඇතුළත මේ නිෂ්පාදන ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Sitting in the basement apartment